අද දවසේදී අපි කතා කරන්නේ මම තවදුරටත් ඔයා ගැන හිතන්නේ නෑ, මට තවදුරටත් ඔයා ගැන හිතන්න ඕනේ නෑ, මගේ හිතේ කැමැත්තක් නෑ කියන හැඟීම කියන ආකාරය. I'm over you. මෙන්න ඉංග්‍රීසි කතාවේදී භාවිතා කරන්න සුදුසුම ආකාරයේ යෙදුමක් තමයි I'm over you. That means I'm no longer attracted to you. Or else you can say I no longer love or care about you. මම තවදුරටත් ඔයා ගැන හොයන්නේ නේ, ආදරයක් නෑ කියන එකයි I'm over you කියන එකේ තේරුම වෙන්නේ. She's over me. She's over me. That means she's no longer attracted to me. Oh, she no longer loves or cares about me. එනම් ඇය තවදුරටත් මං ගැන සැලකීමක් කරන්නේ නෑ, ආදරයක් හැඟීමක් ඇයට මං ගැන නෑ කියන එකයි මෙතනදී කියවෙන්නේ. Now look at this. A says I can't miss you because I'm into you. That means I still have feelings for you. I'm attracted to you emotionally or romantically. මට ඔයාව නැති කරගන්න බෑ. මොකද මම ඔයාට කැමති නිසා. මට ඔයා ගැන යම් හැඟීමක් තියෙන නිසා. Then B says you are too late because I'm over you. That means I no longer have feelings for you. I moved on emotionally. මට ඔයා ගැන එවැනි හැඟීමක් දැන් නෑ. මම දැන් ඒකෙන් ගොඩක් ඈත් වෙලා තියෙන්නේ. ඒක අතහැරලා තියෙන්නේ. After a breakup or emotional attachment, you can say this. I'm over you. එනම් I'm into you. ඔයා ගැන ලිංගතුකමක්, ආදරයක්, යම් හැඟීමක් තියෙනවා කියන එකයි I'm into you කියලා කියන්නේ. ඕකේ opposite එක. එතකොට මොකක්ද? I'm over you. අන්න එසේ තිබුණ සම්බන්ධය, එහෙම නැත්නම් හැඟීම දැන් මම කරන්නේ නෑ. මම දැන් ඒකෙන් ඈත් වෙලා ඉන්නේ. හිත හදාගෙන ඉන්නේ කියන එකයි මේ කියන්නේ. I'm over you. සාර්ථක ඉංග්‍රීසි කතිකයෙක් වන්න. හොඳින් ඉගෙනීම මෙන්ම පුහුණුවද ප්‍රගුණ කරමු. ඉංග්‍රීසි කතන නිසා ඉදිරියට යන සමාජයේ ඔබ පසුපසට ගිය කාලයට තිත තබමු. Spoken English with Samanyapa. ඔබ පාසල් හෝ විශ්වවිද්‍යාල සිසුවෙක්, රැකියාවක නිරත වන්නෙක් හෝ විදේශගතව සිටින අයෙක් හෝ කුමන වයස් මට්ටමක අයෙකුවත් ලෝකයේ ඕනෑම තැනක සිට ඉංග්‍රීසි කතා කරන්න. තනි හා කණ්ඩායම් පන්ති, ඔන්ලයින් හෝ ෆිසිකල් හා අපගේ නේවාසික ඉංග්‍රීසි කඳවුර ඔස්සේ හෝ ඔබට පහසු හා කැමති මේ ඕනෑම ක්‍රමයකින් පහසුවෙන් ඉගෙන ගන්න. දැන්ම අමතන්න 071 0111 22 62.